නාගවර්ණ මගේ හදවතේ තියෙන අදහස කොහොමද කියන්නේ? මේක අහන්න නැත්තේ. මොකද යාමර මේ වගේ දෙයක් කියන්නේ හොරාසින මාළුන්ට ඇතුළේ දෙකියනවා. නාගවර්ණ. ඇත්තටම ඔයා මේ රාජමාලිගාවට මගේ අයියාත් එක්ක ඇස්දාගෙන ආපු දවසේ ඇත්තමයි. මම යාව දැක්ක මුල්ම හොරාවේ උනත් මට හිතුනේ ඔයා වැඩි කෙනෙක් මගේ අයියා දිවාගේ කෙනෙකුට නෙවෙයි උදින්නේ. මාගේ කල්ප වයස පස්සේ කෙනෙකුට කියලා. ඔය ඇත්තද නාගවර්ණ? මගේ හදවත ඇතුලේ ලොකු ආදරයක් ඇතිවෙලා තිබුණා. ඒත් මට ඒක කියාගන්න බැරි වුණා මගේ අයියාගේ අංග මයිස්කාවන් කොට. නාගවර්ණ. ඉතින් මා ඉවසලා මගේ හදවතේ මේ පිළිබඳ තබාගෙන ජීවත් වෙන්න බැරි නිසා වෙනුයි අද ඔබට ඇරියොමු කළේ මගේ හදවතේ තියෙන අදහස් ප්‍රකාශ කළේ. අපරාධේ. මෙච්චර කාලයක් තිස්සේ අපි දෙන්නම ගැන හිතාගෙන ඔය හදවතේ හිරකදගෙන නිකන් බොරුවට දුකසේ ජීවත් වෙලා තියෙනවා. ඔව් ඒක නම් ඇත්ත තමයි. ඒත් ඔබේ අයියන්ගේ සමග කාලය ගෙවිගෙන යනකොට මේ පිළිබඳ ඔබට පවසන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ නාගවර්ණ. නමුත් මා හදවතින් ඔබට බොහෝසේ ආදරය කළා නාගවර්ණ. හා. මෙච්චර කාලයක් තිස්සේ තනිකර ජීවිතයක් ගත කරලා ඔව් නාගවර්ණ. මගේ ජීවිතේට ඒතරම් ආදරය කියන එක දැනුන වාගේ මිසක් වුණාට මං කවදාවත් කිසිම කෙනෙකුට මගේ ආදරය ප්‍රකාශ කරලා තිබුණේ නැහැ. නාගවර්ණ. අද ඔය මගේ ගාවට විදිහ මගේ ආදරය මට කිව්වා. ඔව් නාගවර්ණ. ඔබට පොරොන්දුවක් වෙන්න ඕනේ. මොන දායකද මොන කවුරුද මොන කාක්කටද ආවොත් ඔබ තනි කරන්නේ නැහැ. මගේ ජීවිතේ කඩුව සුසුම උරුම කරලා දීලා මගේ ජීවිතේ ඈත් වෙලා යන්නේ. අපෝ නේ නාගවර්ණ. මම ඔබට දෙවරක් පොරොන්දු වෙනවා. ඔබේ හදවතේ දුකක් වේදනාවක් කිසිදාක දෙන්නේ නැහැ. ඔබව මගේ නෙත් එක වගේ රට බලාගෙන මේ රාජ මන්දිරය තුළ අප දෙදෙනාගේ ආදරේ රහසක් කොට සගවගෙන සදාකාලිකවම ආදරෙන් ජීවත් වෙමයි මගේ තියෙන එකම පැතුම. අද මගේ ජීවිතේ ලස්සනම තමයි. ඔව් නාගවර්ණ. විශ්ව දවසකට කවදාවත් අපිට කොහෙද? ඒක අපිට දෙන්නත් එක්ක. ඔව් නාගවර්ණ. බංගුවද ලස්සන ස්ථිත දිහා බලාගෙන. නාගවර්ණ. ඔබේ සිහිනවි පිටි පුංචි මොනවද දිහා බලාගෙන. මගේ හදවතේ තියෙන ආදරي සිනේ. කොයි තරම්ද කියලා මම කියන්නේ. ඇත්තමයි නාගවර්ණ මම අහන්න කැමතියි නාගවර්ණ ඔබේ මොවෙම. ඉතින් පවසන්න මට කියන ආදරේ කොහෙන්ද කියලා නාගවර්ණ මම අසාසෙත් වෙනවා. හා. මම කොයි තරම් ආදරේද කියලා නාගවර්ණ. එයාටකෝ. ඉතින් කියන්නකෝ නාගවර්ණ මම අහගෙනයි.